හෙලෝ ගයිස්, දැන් වෙලාව හවස 6. මම මේ රෙඩි වෙලා කොහෙද යන්නේ කියලා බ්ලොග් එකෙන් බලමු. රෙඩි වෙන්න කලින් මම මගේ සයිඩ් බෑග් එක රෙඩි කරගත්තා. ඒකට මගේ ෆෝන් එකයි, හෙයා ක්ලිප් එකයි, මගේ පර්ෆියුම් එකයි දාගත්තා. ෆයිනලි මගේ ලිප්ස්ටික් එක. මේක නම් ඉතින් මට ඕනම දෙයක්. ඊට පස්සේ එකත් රෙඩි කරගෙන මම මගේ අවුට්ෆිට් එක ඇඳගත්තා. මේ තියෙන්නේ මගේ අවුට්ෆිට් එක. මේක මම ඩිසයින් කරලා මසපු අවුට්ෆිට් එකක්. එහෙනම් දැන් මම ඉක්මනට මගේ මේකප් එක දාගන්නම්. අපි ප්ලෑන් කරලා තිබ්බේ 7 වගේ වෙනකොට එතන ඉන්න. දැන් අපි ඉක්මනට රෙඩි වෙමු. ඉතින් වෙනද වගේම මම මගේ සිම්පල් මේකප් එකක් දාන ගමන් රෙඩි වුණා. එකක් වහින්නත් වගේ එනවා. කොහොමත් අපි පික් මේ එකක් දාගෙන තමයි යන්නේ හිතාගෙන ඉන්නේ. මම මේකප් දාන්න යූස් කරන මේකප් අයිටම්ස් වල බ්‍රෑන්ඩ් මොනවද කියලා මම ෂෝට් වීඩියෝ එකක් දාලා ඇති. බලපු නැති අය ඉන්නවනම් ඒකත් බලන්න. මොකද මගේ බ්ලොග් එකකට නංගි කෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා ඒ ගැන ෂෝට් වීඩියෝ එකක් දාන්න කියලා. ඉතින් ඒ රික්වෙස්ට් එකට තමයි මම ෂෝට් වීඩියෝ එකක් දැම්මේ. මම මගේ කලින් බ්ලොග් එකකත් කියලා ඇති මට ආදරය කරන අය මගේ මොන ප්‍රශ්නය අහුවත් මම ඒවට උත්තර දෙන්නේ හරිම කැමැත්තෙන්. ඉතින් මම තාම ඔයාලට කිව්වේ නෑනේ මම කොහෙද යන්නේ කියලා. පුළුවන් නම් ගෙස් කරන්නකෝ මම කොහෙද යන්නේ කියලා. බ්ලොග් එකේ ඉස්සරහට මම මේක කියන්නම්. මට මේක කැම් එකකින් බලාගෙන ඉන්න බෑ. මේ අවුට්ෆිට් එක ගැන කිව්වොත් මේක මම ඩිසයින් කරලා මහගත්ත එකක්. ස්කර්ට් එකයි බ්ලවුස් එකයි. ඇත්තටම හිතුවට වඩා නම් අවුට්ෆිට් එක ලස්සනට තිබ්බා. ගාව පර්පල් කලර් අවුට්ෆිට් හරිම අඩුයි. බ්ලැක් ඇන්ඩ් වයිට් තමයි ගොඩක්ම තියෙන්නේ, එක්ක පින්ක්. ඒක නිසා මම හිතුවා මේ පාර අවුට්ෆිට් එක පර්පල් කලර් එකකට යන්න. මම රෙඩි වෙන ගමන් වොයිස් කරන්නේ මන් දාපු ෂෝට් වීඩියෝ එක ගැන. මම කොහේ හරි ගමනක් යන රෙඩි වෙනවා නම් අනිවාර්යෙන්ම ඒ අවුට්ෆිට් එකට ගැලපෙන්න මට නේල් පොලිෂ් එක තියෙන්න ඕන. හැබැයි ඉයරින්ග්ස්, නෙක්ලස් ඒවට මම ලොකු ආසාවක් නැහැ. ඒවට ගැලපෙන්න මම ඒවා යූස් කරන්නේ නැහැ. හැබැයි ගොඩක් ගර්ල්ස්ලා ඉන්නවා ඉයරින්ග්ස් එක පවා දාන අඳුමේ කලර් එකට ගැලපෙන්න. ඒත් මට ඒකට ලොකු ආසාවක් නැහැ. මාස එකම දේ මගේ සිම්පල් මේකප් එක දාගෙන අවුට්ෆිට් එකට ගැලපෙන්න නේල් පොලිෂ් එකක් ගාගෙන ඒකටම ගැලපෙන්න සයිඩ් බෑග් එකයි ස්ලිපර්ස් එකයි දාගන්න එක. අයිබ්‍රෝස් ටැටූ කරලා නැහැ. සමහරක් අය අහනවා මගෙන් අයිබ්‍රෝස් මම ටැටූ කරලාද කියලා. මම අයිබ්‍රෝස් ටැටූ කරලා නෙමෙයි. මගේ ඉස්සර ඉඳන්ම අයිබ්‍රෝස් දෙක මහතට තියෙනවා. අන්න ඒ ප්‍රශ්නේ මගෙන් දෙන්න තුන් දෙනෙක්ම ඇහුවා මම වර්ක් කරන ෂොප් එකේදී. මම ඇත්තටම අයිබ්‍රෝස් ටැටූ කරලා නැහැ. මං ස්කූල් යන කාලේ ඉඳන්ම මගේ අයිබ්‍රෝස් දෙක මහතයි ඝනකමට තිබ්බේ. ඒ විතරක් නෙමෙයි මගේ අයිබ්‍රෝස් දෙක හා වෙලා තිබ්බේ. ඉතින් මම O level A level කරලා ඉවර වුණාට පස්සේ මම මගේ අයිබ්‍රෝස් දෙක මේ ෂේප් එකට ගත්තා. ඉතින් ඔන්න ඕක තමයි ඇත්ත කතාව මගේ අයිබ්‍රෝස් ඝනකමට තියෙන්න. එක ලිප්ස්ටික් එක මම මේ කලර් එක අද ගාගෙන යන්නේ. මිරර් එක ළඟට ගිහලාම ඇප්ලයි කරන් එන්න. මේ තියෙන කලර් එක දැන් තියෙන මගේ හෑර් එක සෙට් කරගන්න විතරයි. හෑර් එක මම චුට්ටක් අයන් කරනවා. මම රිබෝඩින් කරලා තිබ්බ නිසා අයන් එක චුට්ටක් ගිහිල්ලා තියෙන. නැත්තම් හැමතිස්සෙම හෑර් එක අයන් කරන්න හොඳ නැහැ. මොකද හෑර් එක ඩැමේජ් වෙන්න බලනවා. ඒක නිසා ඔයාලා නම් ඒ වැරද්ද කරන්න එපා. මමත් එහෙම ගොඩක් අයන් කරන්නේ නැහැ. චුට්ටක් ලාවට කරන්නේ මගේ රිබෝඩින් එක පොඩ්ඩක් ගිහිල්ලා. කොණ්ඩේ මම අගිස්ස හරිය තමයි චුට්ටක් අයන් කරගන්නේ. දෙපැත්තෙන් කෑලි දෙකක් අල්ලලා ටයිට් කරලා ගහ ගන්න ඕනේ. දැන් මම රෙඩි වෙලා ඉවරයි. දැන් මගේ හෙයාර් ස්ටයිල් එක දාගන්න තමයි හදන්නේ. ඉතින් මම මගේ සුපුරුදු හෙයාර් ස්ටයිල් එක තමයි දාන්නේ. හිතෙනවා මේක මට මැච් වෙනවා කියලා. මොකද මට දැන් පුරුදුත් ඒ හෙයාර් ස්ටයිල් එක. 언제부터 네가 남자로 보여 어느새 얼굴이 화끈거리고 행동 하나하나가 조심스러워지는데 넌 어때? දැන් හෙයා වැක්ස් එකෙන් චුට්ටක්
අවුල් වෙන්නේ නැති වෙන්න හදා ගන්න ඕනේ. එතකොට ඒක ලස්සනට තියෙනවා. මේ තියෙන්නේ මගේ ෆයිනල් ලුක් එක. දැන් මම රෙඩි වෙලා ඉවරයි. දැන් යන්න තමයි තියෙන්නේ. බලමු කොහෙද යන්නේ කියලා. එහෙනම් අපි යන ගමන් හම්බෙමු. අපි යන්න පිටත් වුණා. මේ යන්නේ නංගි මායි. දැන් වෙලාව හවස 6:45ට විතර ඇති. බලන්නකො මේ ටයිම් එකට අහස පේන ලස්සන. ඉතින් ඒ වීව් එකත් බල අපි එතනට ආවා. මේ තියෙන්නේ ඉඳුරුවේ වේව් රෙස්ටෝරන්ට් එක. අපි මෙතනට ආවේ පික්මි එකක් දාගෙන. අද මේ රෙස්ටෝරන්ට් එකට ආවේ අපි දෙන්නෙක්ව චූටියට සර්ප්‍රයිස් කරන්න. ඒ සර්ප්‍රයිස් එක මොකක්ද මොකක් වෙනුවෙන්ද කියලා බලන්න vlog එක ඉස්සරහට බලාගෙන ඉන්නකො. නයිට් ටයිම් එකට මේ රෙස්ටෝරන්ට් එකේ වීව් එකත් මාරම ලස්සනයි. මොකද බීච් සයිඩ් එකේ නිසා. මම ගිය පාර අපේ තාත්තගේ බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එකට ආවේ මේ රෙස්ටෝරන්ට් එකට. ඉතින් ඒ ස්ටාෆ් එක හරිම ෆ්‍රෙන්ඩ්ලි. අපිට ඕන විදියට හැම දෙයක්ම arrange කරලා දුන්නා. ඒක නිසා අද දවසේත් අපි සිලෙක්ට් කරගත්තේ මේ රෙස්ටෝරන්ට් එක. ඉතින් ඔන්න රෑ 8:45ට 9ට විතර මෙන්න මේ දෙන්නත් ආවා අපේ ඩිනර් අවුට් එකට. අපේ අක්කයි මස්සිනයි. මම මෙයාලට එන්න කියලා කෝල් කරනකොට නම් බේරුවල යාළුවෙක්ගේ ගෙදර තමයි හිටියේ. ඉතින් ඒ වැඩේ ඉවර කරලා එනකන් නංගි මාය රෙස්ටෝරන්ට් එකට වෙලා එයාලා දෙන්න එනකන් හිටියා. මතක විදිහට දැන් වෙලාව 8:45ට හරි 9ට විතර හරි ඇති. එයාලා ආවට පස්සේ අපි ඕඩර් කරා කූල් ඩ්‍රින්ක්ස්. ඒත් මම ගත්තේ කැපචිනෝ එකක්. මොකද මට හිතුණා කැපචිනෝ එකක් try කරලා බලන්න. මම වර්ක් කරන ෂොප් එකේ කැපචිනෝ තියෙනවා. ඒ කැපචිනෝ හදන්නේ මම. ඉතින් මට හිතුණා වෙන රෙස්ටෝරන්ට් එකකින් මේක try කරලා බලන්න. කැපචිනෝ එක sugar packet දෙකක් හම්බුණා. ඉතින් මම ඒකත් කැපචිනෝ එකට ඇඩ් කරලා මික්ස් කරලා චුට්ටක් බීලා බැලුවා. ඇත්තටම මේකේ ටේස්ට් එක හොඳයි. හැබැයි මට sugar මදි වුණා. තව sugar packet එකක් තිබ්බනම් ඒකේ ටේස්ට් එක ගානට එනවා. ඒත් මම ගත්තේ නැහැ. ඒ sugar packet දෙකම දාගෙන තමයි බිව්වේ. ඊට පස්සේ අනිත් අය ඕඩර් කරපු ඒවගනුත් මම බිව්වා ඒ mango juice එකද කොහෙද. ඊට පස්සේ cool drinks ආවට පස්සේ අපි ඕඩර් කරපු bites ටිකක් ආවා. කන ගමන් ඉතින් අපි පොඩි chat එකක් දාගෙන කෑවා. ඊට පස්සේ මම මෙතන මගේ vlog එකකුත් edit කරන ගමන් හිටියේ. ටයිම් එකේදී නම් එයාලගේ රෙස්ටෝරන්ට් එකේ සවුන්ඩ්ස් ප්ලේ කරන ගමන් තමයි තිබ්බේ. මම නංගිත් එක්ක චුට්ටක් එහා පැත්තට ඇවිදගෙන ආවා ෆොටෝස් ටිකක් ගන්න. ඉතින් මේ රෙස්ටෝරන්ට් එක හරිම ලස්සනයි. අපි ෆොටෝස් ගත්ත තැන ඉන්න මම ඔයාලට එතන බෑග්ග්‍රවුන්ඩ් එක පෙන්නන්නම්. ෆොටෝස් ටික ගහලා ඉවර වෙලා අපි දෙන්න අපේ ටේබල් එකට ගියා. ඒ ඇහෙන්නේ බීච් එකේ සද්දේ. රෑවෙන්න සවුන්ඩ් අඩු වෙන්න බීච් එකේ සද්දේ හොඳට ඇහෙනවා එතනට. ඊට පස්සේ අපේ ඩිනර් එකට ඕන ටික අපි මෙනු එකෙන් බලලා ඕඩර් කරා. ඉතින් මේ දෙන්න ලංකාවට ආපු දවසේ ඉඳන් මෙහෙට යනවා ගොඩක් බිසි. අද මේ ටයිම් එකට හරි අමාරුවෙන් තමයි අල්ලගත්තේ. අක්කා මැරි කරලා රට ගියපු නිසා ගොඩක්ම අපේ ගෙදර හිටියේ නෑ. එයා හිටියේ එයාගේ හස්බන්ඩ්ගේ ගෙදර. ඒ නිසා ගොඩක්ම අපිත් එක්ක අපේ ෆැමිලි එකත් එක්ක එහෙම යන හම්බුන්නේ නෑ. මොකද එයාලා දෙන්නටත් පොඩි වැඩ ගොඩක් තිබ්බා රටේ ඉඳන් ආපු නිසා කරගන්න. මේ රෙස්ටෝරන්ට් එකට එනකම් එයාලා දෙන්න දැනන් හිටියේ නෑ. එයාලා දෙන්නට චුටි සර්ප්‍රයිස් එකක් තියෙනවා කියලා. ඉතින් මෙතන ගොඩක් කට්ටිය හිටියේ අපිට එක විතරයි. මොකද හැමෝටම කී එන්න ටයිම් එකක් තිබ්බේ නෑ. හදිසියෙම ප්ලෑන් කරගත්තා. හදිසියෙම ආවා. දැක්ක ගමන් දැන් දන්නවද ඔයාලා මොකක්ද මේ චුටි සර්ප්‍රයිස් එක කියලා. අද එයාලගේ එන්ගේජ්මන්ට් ඇනිවර්සරි එක. ඉතින් අපි දෙන්නට හිතුණා එයාලා දෙන්න වෙනුවෙන් චූටි කේක් එකක් කපලා චූටි ගිෆ්ට් එකක් දීලා ඒ දෙන්නව සතුටු කරන්න. අනේ හැපි ඇනිවර්සරි කියලා කියන්නේ. නංගි මායි මේ කේක් එක ගත්තෙත් එදාම දවසේ හවස. මොකද මේක කලින් ප්ලෑන් කරලා තිබ්බේ නැහැ.
අපි දෙන්නට ඕනේ අපි දෙන්න දෙයක් කරන්න. ඒ දෙන්න වෙනුවෙන් ඒ දෙන්නව චූටියට හරි සතුටු කරන්න. මොකද එයාලා දෙන්න අපි වෙනුවෙන් ගොඩක් දේවල් කරලා තියෙනවා. එල්ලෙන හැමදේම අරන් දීලා තියෙනවා. අනික වැකේෂන් ඇවිල්ලා ඉන්නේ ටික කාලයක් නිසා මට හිතුණා මේ දින අවුට් එකේදී අපි හතර දෙනා විතරක් ටයිම් ස්පෙන්ඩ් කරන්න ඕනි කියලා. අක්කලා නංගිලා වුණාම සමහරක් දේවල් තියෙනවා පර්සනලි කතා කරන්න ඕනි. ඒවා සමහරක් වෙලාවට ගෙදරදී කතා කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා ගොඩක් දෙනෙක්ට මේ ඩිනර් අවුට් එකට ඉන්වයිට් කරේ නෑ. සෝරි මට කියන්න අමතක වුණානේ. අක්කයි අයියයි එක්ක අපේ අයියාගේ ෆැමිලි එකේ අයියා කෙනෙකුත් ඇවිල්ලා හිටියා. මෙයාත් අක්කලත් එක්කම තමයි වැකේෂන් ආවේ. එතකොට අපි ඩිනර් අවුට් එකට කතා කරනකොට අක්කලත් එක්ක මෙයාත් හිටියා. ඒක නිසා අපේ මේ ඩිනර් අවුට් එකට එයාත් ජොයින් වුණා. කේක් එක කපලා ඉවර වෙලා අපි ගියා අපේ ටේබල් එකට. මේ චූටි ගිෆ්ට් එක හම්බුනේ යාලා දෙන්නට රෙස්ටුරන්ට් එකෙන්. අපි දුන්නා යාලට චූටි ෆොටෝ එකක් හදලා. ඒ ෆොටෝ එකේ ඒ දෙන්නත් ඉන්නවා අපි තුන් දෙනාත් ඉන්නවා. ඉතින් මම ඒක යාලා යනකොට ගෙනියන්න කියලා හිතාගෙන තමයි දුන්නේ. ඒ බැගේජ් ගෙනියනකොට මොකක් වෙයිද කියලා නම් දන්නේ නැහැ. හරි අපේ ඩිනර් එකට ඕඩර් කරපු කෑම ටිකක් ඇවිල්ලා තිබ්බේ. දැන් ඉතින් අපි කන ගමන් තමයි ඉන්නේ. නංගි මයි ඕඩර් කරේ ස්පැගටි, අක්කලා ඕඩර් කරේ රයිස්. මේ රෙස්ටුරන්ට් එකේ ෆුඩ් ගැන කිව්වොත් ඇත්තටම හරිම රසයි. මම මීට කලිනුත් ඇවිල්ලා තියෙන නිසා මට මේක රිකමන්ඩ් කරන්න පුළුවන්. කෑම කාලා ඉවර වෙලා ඊට පස්සේ අපි ගෙනාපු බ්ලූටූත් ස්පීකර් එකෙන් අපි කට්ටිය සින්දු කිව්වා. අපි රෙස්ටුරන්ට් එකේ ආයෙත් කලින් මේකට පර්මිෂන් අරගෙන තිබ්බේ. ඔන්න ඉතින් කොහොම හරි මුලින් මේ දෙන්න තමයි ස්ටාර්ට් කරේ සින්දු කියන්න. මම ෆස්ට් ටයිම් තමයි ඒ දෙන්න මෙහෙම සින්දු කියනවා ඇහුවේ අපේ ඉස්සරහා ඉඳලා. ඉතින් මේ නයිට් ටයිම් එකේ මම ප්ලෑන් කරපු විදිහට හැම දෙයක්ම වුණා. අපි කොහොම හරි 11 මාර්ට වගේ ගෙදර ගියා. එහෙනම් මදට ගිහිල්ලා එන්නම්. බයි බයි. Thanks for watching my video.